මගේ නම ලයන් ඩිසිල්වා. අපේ කම්පැනි එක ගුඩ්රිච් ලංකා ප්‍රයිවට් ලිමිටඩ්. මේක ඇත්තටම ඉන්දියානු සමාගමක් වන ගුඩ්රිච් මැරිටයිම් ආයතනයත් සීමාස්ට් සමූහ ව්‍යාපාරයත් අනුබද්ධ ව්‍යාපාරයක් ලංකාවේ පවතින. අපි ඇත්තටම කන්ටේනර් ට්‍රාන්ස්පෝර්ට් ඉන්ඩස්ට්‍රි එකට එකතු වුණේ 2017 අවුරුද්දේ. ඊට පස්සේ තමයි ටාටා වාහන අපි පර්චේස් කරේ. හැබැයි ගොඩක් ඩ්‍රයිවර්ස්ලා අපි කියනවා මේ ටාටා වාහන එකෙන් ඩ්‍රයිවිං කම්ෆර්ටබිලිටි එක අතින් වාහන හොඳයි කියලා ඒකට ගොඩක්. ව්‍යාපාරිකයෙක්ට වෙළඳ වාහන කියන දේ කොයිතරම් වැදගත්ද සහ ටාටා තෝරගැනීම සම්බන්ධව ඔබතුමාට දැනෙන්නේ කොහොමද? සහ අද දවසේදී වෙළඳ වලට අලුතෙන් වාහන හඳුන්වා දුන්නා. ඒ සම්බන්ධව ඔබට මොකක්ද කියත්තේ? ඇත්ත වශයෙන්ම අපි වගේ ට්‍රාන්ස්පෝර්ට් ව්‍යාපාරයක් කරන ආයතනයකට ව්‍යාපාරයේ ලාභාලාභත් එක්ක බලද්දී ටාටා වාහනේ ෆුවල් කන්සම්ප්ෂන් එක බෙහෙවින්ම වැදගත් වෙනවා. ලීටරයකට වැඩ කරන කිලෝමීටර්ස් ගානත් ඒ වගේම ඩ්‍රයිවර්ස්ලට තියෙන ඒගොල්ලෝගේ පහසුවත් එක්ක බලනකොට ගොඩක් වෙලාවට ඇත්තටම අපේ ඩ්‍රයිවර්ස්ලගෙන් ඒ වගේම අපේ ආයතනයේත් හැංගීම ටාටා වාහනේ අනිත් වාහනත් එක්ක බලනකොට ගොඩාක් රිලයබල් වෙහිකල් එකක් කියලා තමයි.